හරි එතකොට අපි මොඩ්ස් ටික කතා කරා ඔයාලට මේ මෙතන බටන් සෙට් එක ගැන මම කිව්වා මොඩ් ටික මාරු කරන විදිහත් මේ මොඩ් වලින් වෙන වැඩේ මොකක්ද කියලා මම ඔයාලට කියලා දුන්නා. එතකොට අපි දැන් බලමු මේ මේකට මම කියන ඇප් එකක් එනවා කියලා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතන ඔයාලට මේ යූසර් මැනුවල් එකේ QR කෝඩ් එකක් තියෙනවා. මේ QR කෝඩ් එක ස්කෑන් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් gimbal show කියලා ඇප් එක නම සර්ච් කරලා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ලෝගෝ එකක් තියෙන ඇප් එකක් තමයි එන්නේ. Apple Store එකේ සහ Google Play එකෙත් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මම. ඔයාලට මේ QR කෝඩ් එක ස්කෑන් කරලා හරි මේ සර්ච් කරලා අරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මම. ඇප් එක ඇතුළට ගිහලා කොහොමද බැටරි කරගන්නේ කියලා අපි බලමු. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. මෙන්න මේ අයිකන් එක තමයි. මේ තියෙන gimbal show කියලා. ඔන්න ඔය ඇප් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක ඕපන් කරද්දි මෙන්න මෙහෙම ලස්සන ඉන්ටර්ෆේස් එකක් එනවා. ඇවිල්ලා මෙතන ඔයාලට ඇග්‍රී දෙන්න පුළුවන්. ඇග්‍රී දීලා ඊට පස්සේ මේක අපි කනෙක්ට් කරගන්න නම් Bluetooth සහ location එක. ඒ කියන්නේ GPS කියන්නේ මේ දෙක මොන් කරගන්න ඕන. ඊට කලින් අපි දැන් Bluetooth on කරලා මේක කනෙක්ට් කරගන්න ඕන. මෙන්න මේ M01 කියලා ඔයාලට පෙන්නන ඇති මොඩල් එක. ඒක ක්ලික් කරන්න. එයා දෙන්න. එතකොට ඒක කනෙක්ට් වෙලා මෙතන ඔයාලට පෙන්නයි Bluetooth icon එක. කනෙක්ට් වුණාම පෙන්නන icon එකම පෙන්නනවා. හරි. ඊට පස්සේ අපිට location එක on කරගන්න ඕනේ. ඒ කියන්නේ GPS. අපි GPS එකත් on කරගන්නවා. ඒක නම් මම on කරලා මේ ඉන්නේ. ඔයාලා මෙතනින් off වෙලා නම් on කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති වෙන්න මේ මෙතන gimbal කියලා icon එකක් තියෙනවා. ඔන්න ඔය icon එක ක්ලික් කරන්න. එතකොට අහනවා Bluetooth on කරන්නද මේකට access දෙන්න ඕන කියලා. එතකොට ඒකෙදිත් ඔයාලා මේ ටික් එක දාන්න allow කියලා දෙන්න. මේකෙත් ඉතින් start log දෙන්න. ඊට පස්සේ ආය අහනවා කැමරා එකට access දෙන්නද කියලා. ඒකටත් access දෙන්න. මයික්‍රොෆෝන් එකටත් access දෙන්න. ඊට පස්සේ වෙන්න මේ විදිහට ඔයාලට ඇප් එකත් එක්ක කැමරා එක ඕපන් වෙනවා. හරිද? ඊට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ මොඩ් එකේ තියෙන ඔප්ෂන් ටිකක් ගැන කියන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ මිනිස්සෙක රූපයක් තියෙනවා. හරිද? මෙන්න මෙතන මිනිස්සෙක රූපයක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරපුවහම මෙන්න මෙහෙම අඳින්නවා. හරිද? දැන් ඕකෙන් වෙන්නේ අපිට ෆේස් එකකින් කරන්න පුළුවන්. ෆේස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, මොකක් හරි බිල්ඩින් එකක් වෙන්න පුළුවන්. ඒක අපිට ફોකස් කරලා කැමරා එක ඒකට හැරෙන විදිහට මේකේ හදන්න පුළුවන්. හරි. මේ ෆේස් ට්‍රැකින් වැඩේ මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. මෙන්න මේ යූසර් මැනුවල් එක. මේකේ මම අඳිනවා මෙන්න මේ විදිහට. හඳලා මෙතන වීඩියෝ මොඩ් එක දානවා. දාලා මේක අපි මූව් කරනකොට ඔටෝමැටිකලි මෙයා මේක දැක්කද? මේක එයා මූව් කරගන්නවා. දැක්කද? කොච්චර මෙහාට කරත් මෙයා මේක ට්‍රැක් කරගන්නවා. දැක්කද? හරි. එතකොට ඒකෙන් වෙන්නේ ඔන්න ඔය වැඩි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඔයාලට පේනවා නැති මේක මේ අර වීඩියෝ එක අපි පෝස්ට් මේ කියන්නේ අයින් කරලා තිබුණා. මේකේ මම ට්‍රැක් කරගන්නවා. තාම අපි ඔප්ෂන් එක අයින් කරලා නැති නිසා. හරිද? ඒකට ඒක අයින් කරගන්න අපහො ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පෙන්වන්න ඇති මෙන්න මෙතන අතක අයිකන් එක. එතකොට මේකෙදි වෙන්නේ මේ gestures. gestures කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙන normal අපේ කැමරාවෙත් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. අර අපි පහ පෙන්නපුවාම ෆොටෝ එකක් වදින්න, වීඩියෝ වෙන්න. අන්න ඒ වගේ ඔප්ෂන් ටිකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. මේකේ අර අපි කවුන්ටින් විදිහට අපිට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි මොකක් හරි ගන්න ඕන නම් ඔයාලා පෙන්වද්දි මෙතනම කවුන්ට් ඩවුන් වෙනවා තප්පර 30 ඉඳන් ෂූට් වෙන්න. ඒ කියන්නේ තප්පර 30ක් ගියාට පස්සේ ෂූට් වෙන්න පටන් ගන්න. මේ අපි දෙක පෙන්වන්න මෙන්න මෙහෙම. හරිද? එන්න විදිහට හදා ගන්න පුළුවන්. එතකොට එහෙම පහ පෙන්නපුවාම උදාහරණයකට මෙන්න මෙහෙම පෙන්නපුවාම
ස්විච් වෙන්න ෆොටෝ එකට හරි වීඩියෝ එකට හරි. එතකොට මෙන්න මෙහෙම නේ මෙන්න මෙහෙම තියෙනකොට ෆේස් ට්‍රැක් එක ඔන් වෙන්න හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි ඉස්සරහට පෙන්නුවේ මේ මම යූසර් මැනුවල් එක ට්‍රැක් වෙන්න මෙහෙම එහාට මෙහාට ගෙනිලා ඒක ඔන් වෙන්න හදන්න පුළුවන් මෙන්න මෙහෙම කරලා. එතකොට මෙහෙන්න මේක ක්ලික් කරපු මේක මේ විදිහට අපි පෙන්නපුවාම මේ හරි කියලා පෙන්නන්නේ. ඕකේ කියලා. ලයික් බටන් එක ඔයගේ තියෙන්නේ. ඒක පෙන්නපුවාම vertical වෙන. ඒ කියන්නේ අර දික් අතර හරස් අතර කැමරාව මාරු වෙන්න. ඒ විදිහට හදන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා පොඩ්ඩක්. මෙහෙම කරලා බලමු. දැක්කද? මම දැන් ආයෙම මේක හරි. ඊට පස්සේ ආයෙ මෙන්න මේක කරා. ඒක නම් හරියට එන්න ඕන වගේ මට හිතෙන විදිහට. අපි මෙහෙම බලමු. එතකොට කවුන්ට් වෙනවා. ඔන්න දැන් වීඩියෝ එක යනවා. හරිද? ඊට පස්සේ අපි අයින් කරලා ආයෙ තියෙන්නේ මොකද්ද අපිට 5 නේද? 5 පෙන්නන්න නේ. හරි. අපි 5 පෙන්නලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් හරියට පෙන්නන්න ඕන. අන්න. ඒ කියන්නේ වීඩියෝ මොඩ් එකටයි ෆොටෝ මොඩ් එකටයි මාරු වෙනවා. දැක්කා. හරි. ඊට පස්සේ අපි අර කරගන්න බැරි වෙච්ච වැඩි කරලා බලමු try එකක් දෙමු. එන ටිකක් අමාරුයි වගේ නේ. ඕකේ gesture. face tracking එක on off කරන්න. මට ඒක වෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඒක නම් ටිකක් අමාරුයි වගේ නේ. හරි. මුංගනේ. ඒ අර එකපාරටම හරියට මේක හඳින්න ඕන කොටුව නැත්තම් ඒක යට හොයාගන්න බෑ. මම මේක අතේ සයිස් එකකට වැඩි නෑන්ද? ඒකයි එහෙම පෙන්නන්නේ. හරි. එතකොට ඒමොස් ටික ඔන්නෝමයි වෙන්නේ. ඊට පස්සේ අපිට තව settings ටිකක් තියෙනවා. එතකොට අපි මේ අපක අයිකන් එකෙන් මොකක්ද වෙන්නේ කියලා කතා කරා සහ ෆේස් ට්‍රැකින් කතා කරා. ඒකට මේ අනිත් තියෙන ටිකක් මම පොඩ්ඩක් කියන්නම්. මේක වගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ක්වොලිටි අනුව අපිට මෙතන ක්වොලිටි එක හදන්න පුළුවන්. දැන් මගේ නම් උපරිම 4K වෙනකන් යන්න පුළුවන් නිසා මම තියෙන මේ දෙකින් මාරු කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ වීඩියෝ එකේ රෙසොලූෂන් එක මාරු කරගන්න පුළුවන්. මෙතන මේ සෙටින් අයිකන් එකෙන් කැමරා එකේ අපි සවුන්ඩ් එකක් තියෙන්නේ. ඔය කැප්චර් කරනකොට සවුන්ඩ් එක ඒ සවුන්ඩ් එක අයින් කරගන්න. සෙල්ෆි එකේ මිරර් එක අපි දැන් මේකේ පෙන්වන්නේ අපේ දකුණ ඒ කියන්නේ අපි ෆොටෝ එකේ වැදුනහම පෙන්වන්නේ අපේ දකුණ පැත්ත වම් පැත්ත මාරු වෙලානේ. එතකොට ඒක හරියටම හදාගන්න මේක enable කරගන්න පුළුවන්. සහ මෙතනින් අපිට අර grid line එක සාමාන්‍යම වීඩියෝ වගේ කරනකොට අර head rooms එහෙම මේ balance කරගන්න මෙන්න මේ වගේ කොටු දෙකක් අපි පාවිච්චි කරනවා. ඒක දාගන්න පුළුවන්. ඒකෙත් එක එක විදිහට තියෙනවා. මට අවශ්‍ය නම් ඒක enable කරගන්න පුළුවන්. නැත්නම් enable කරගන්න නැතුව තියාගන්න පුළුවන්. සහ මේ home button එක click කරපුවාම මුලට යනවා. ආයෙ gimbal කියන එක click කරලා ආයෙ ගන්න පුළුවන්. එතකොට අපි වීඩියෝ කියන එකේ options ටික කතා කරා. මේ photo mode එකේ normal timer එක තියෙනවා. ඒකෙත් face tracking එක තියෙනවා. අර gesture control ටික ඒ ටික එහෙමම තියෙනවා. flash on කරගන්න පුළුවන්. කැමරාව එහෙම මාරු කරගන්න පුළුවන්. එතකොට අපිට තව මේකේ තියෙන options ටික මේ panorama. හරිද? මේකත් මාරම ලස්සන effects ටිකක් තියෙන ටිකක්. මේකේ අපිට පුළුවන් මේ අංශක 180කට මේක කැප්චර් ගන්න පුළුවන්. එතකොට ඒ ඔප්ෂන් එක මේක. ඔයාලා මේ රිවිව් එකක් පෙන්නනවා කොහොමද මේක වෙන්නේ කියලා. මේක ඇත්තටම අපිට මුකුත් කරන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් මේකේ කියන්නේ ඔයා ගන්න ටාගට් එක අපි හිතමුකෝ උදාහරණයක් විදිහට
මෙන්න මේක කියලා. මේ මොකක් හරි අපි දුමු කන්දක් හරි මොකක් හරි කියලා. කන්දක් හරි එහෙම නැත්නම් මේ අවශ්‍ය දේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ලොකු දුරකින් තියෙන එකක් ගන්න බෑ. සාමාන්‍ය මේක කියන්නේ ටාගට් එක මීටර 1කට වැඩි වෙන්න ඕන කියලා. කියන්නේ අවුම මීටර 1ක් දුර තියෙන්න ඕන මෙයා ට්‍රැක් කරගන්න. එතකොට මේකේ මේ 3 ගුණ ක්‍රීම 3 කියලා තියෙන එකෙන් ඒකෙන් අපිට මේ ඔයාලට පෙන්නන නැති මෙතන මේ කොටු 9ක් තියෙනවා. ඒ කොටු 9කට මෙයා කැප්චර් කරගන්නවා. මම ඒක දාලා දැන් පෙන්නන්නම්. උදාහරණයක් විදිහට අපි දැන් මේ දාලා තියෙන තැන මේ කැමරා එක ස්ටෑන්ඩ් කරලා තියෙන තැන මම දැන් මෙතන මේ ෂටර් බටන් එක ක්ලික් කරොත් එහෙම මේකේ එයා ආකාර 9කට මෙයා කැප්චර් කරගන්නවා. ෆයිනල් අවුට්පුට් එක මම ඔයාලට පෙන්නන්නම්. අර කොටු 9ක් තිබුණේ අන්න ඒ සිස්ටම් එකට තමයි මෙයා මේක කැප්චර් කරන්නේ. හරිද? ඊට පස්සේ මේ සම්පූර්ණ ෆොටෝ එකට මූව් වෙනවා. චුට්ටක් වෙලා යනවා මොකද මේක මේ අර ෆොටෝස් 9ක් කැප්චර් කරන්නේ 9ෙම මෙයා මේක තනි ෆොටෝ එකක් විදිහට හදනවා. අන්න බලන්න. මේ ගත්ත සම්පූර්ණ ෆොටෝ එකේ. එතකොට මේකේ ආයෙ තියෙනවා අංශක 180කට මෙයා මේකේ ෂොට් එක ගන්නවා. මේකත් අර මීටර 1කට වඩා වැඩියෙන් දුරින් තියෙන්න ඕන. ඒ සම්පූර්ණ මේ විස්තර ටික මෙයා මේකේ මේ pop up window එකක් අපිට දෙනවා. එතන ඔයා මේක හරියට කියවලා බලන්න. ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔන්න දැන් මම මේක මෙයා මේකේ ෆොටෝස් 9ක් කැප්චර් කරගන්නවා. මේකේ මේ ගත්ත ෆොටෝස් මම ඔයාලට වීඩියෝ එකේදී දාන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේකේ ඇත්තටම වෙන්නේ කියලා. දැන් මේකේ කැමරාවෙන් පෙන්වාට ඇත්තටම ඔයාලට ලොකු අයිඩියා එකක් නැති නිසා මම ඒක වීඩියෝ එකට දාන්න. මෙන්න මේ ගත්ත ෂොට් එක නේ තියෙන්නේ. මේක මම ෆොටෝ එක දාන්නම් ඔයාලට. එතකොට ආයෙ තියෙනවා වැඩක්. මේකේ තියෙන්නේ මේ ඔයාලට මේ පෙන්නනවා පොප් එකක්. මේකෙදි දැන් හිතන්නකෝ මම කියලා. මම එකම වෙලාවේ තැන් තුනක ඉන්න ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆොටෝ අවම 3ක් ගන්න පුළුවන්. උපරිම මේකේ 5ක් ගන්න පුළුවන්. එතකොට ෂොට් 5ක් ගන්නවා එකම ෆ්‍රේම් එකේ ඔයා තැන් තුනක ඉන්න විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු. හරි එතකොට මේකෙදි මම එකම ෆ්‍රේම් එකේ තැන් තුනක ඉන්න එක කැප්චර් කරගන්න පුළුවන්. මම දැන් යන්නම් මගේ යාළුවාට මේක කැප්චර් කරන්න කියලා. අපි බලමු කොහොමද ෆ්‍රේම් එක දෙන්නේ කියලා. මම මේකේ ෆොටෝ එක දාන්නම්. හරිද? මගේ ෆොටෝ එක කොහොමද ආවේ කියලා. මොන්න හරි ඔන්න බලන්න මම ඔයාලට මේ ෆොටෝ එක දාන්නම්. ඒකේ ෆොටෝ එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේනති මම එකම ෆ්‍රේම් එකේ තැන් තුනක ඉන්නවා. මේ වගේ ලස්සන ෂොට්ස් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු හරි එතකොට අපිට කතා කරන්න තියෙන තව එකක් තමයි මෙන්න මේ ඩයිනමික් zoom කියන එක. මේකෙදි වෙන්නේ අපි මොකක් හරි වස්තුවක් අපි හිතමුකෝ මිනිස්සෙක් කියලා. ඒ මිනිස්යාව එකම තැන තියලා වටේ තියෙන වස්තුන් ටික දෙන්නේ වටේ තියෙන ටික zoom out හරි zoom in හරි කරන්න පුළුවන්. මේ වල මේ preview එකක් මෙතන පෙන්නනවා. zoom in කරන්න zoom out කරන්න පුළුවන්. අර
මෙතන ඉන්න මේ ගෑනු ළමයාව ඊ ළමයා එකම තැන ඉන්නේ. නමුත් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක zoom in zoom out වෙනවා. මේක හරියට ෂොට් එක ගන්න ඕන. අපි try එකක් දෙමු දැන් මේක වල වීඩියෝ කරන්නත් ඕන නිසා මේ සාර්ථකව ගන්න පුළුවන් වේවි කියලා බලමු. හරි. එතකොට මෙන්න මේ වගේ දැන් මේ දාගෙන move out කියන එක. එතකොට මේක අපි out වෙන්න ඕන. ඒ කියන්නේ මේකෙන් ඈතට ගෙනියන්න ඕන. එතකොට මම උදාහරණයක් විදිහට දෙන්න මෙයාව ගන්නවා. අරගෙන වීඩියෝ බටන් එක ඔන් කරලා ඔයාලට පේන ඇති බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි වෙනසක් වුණා. ඒකට මේකේ වීඩියෝ එකක් මම දාන්නම්. මේකේ වීඩියෝ එක අපිට නිකන් සාමාන්‍යයෙන් ප්ලේ කරලා බලුවොත් මේක අර ගානට මම ස්මූත්ම ගත්තේ නැති නිසා තමයි කලාර එන්නේ නැති වෙයි. ඔයාලට පේන ඇති වීඩියෝ කරනත් එක්ක නිකන් ඒකට zoom in එකේදී වෙන්නේ මේක අර ස්මූත්ලි යනවා. මොකද මේක අර මම මේ වීඩියෝ එකත් කරනම නිසා තමයි මේක හරියට ස්මූත්ලි ආවේ නැති. මොකද මම නවත්ත මේක මූව් වෙනවාද කියලා බලන්න. ඒ නිසා එතකොට ඒකේ move in එක මේක නැතිව දිගට යන්න වෙනවා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි වෙනසක් වෙනවා. මේකට හරියන්නේ අපි මිනිස්සෙක් හරි මාක් හරි ලස්සන භාවිත කරන්න ඕන. මන්ට වල මේ වෙන වැඩේ පෙන්වන්න විතරයි මම මේක දාන්නේ. අනික මේ කැමරාව ක්වොලිටි එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේක අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි වෙනසක් වෙනවා. මේකට හරියන්නේ අපි මිනිස්සෙක් හරි මාක් හරි ලස්සන භාවිත කරන්න ඕන. මන්ට වල මේ වෙන වැඩේ පෙන්වන්න විතරයි මම මේක ඔව් නෑ. එතකොට ওই වීඩියෝ එතකොට මේ ඇප් එකේ තව තියෙන ඔප්ෂන් එකක් මෙන්න මේ ස්පින් ෂොට් එක. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ස්පින් ෂොට් එක. මේක හරියට ස්පින් එකක් අපි කරගන්නේ. ස්පින් කරනවා වගේ ෂොට් එකක් තමයි එන්නේ. ඒකට අපි ලස්සන මලක් තියෙන වගේ තැනක් හොයාගෙන පොඩි ෂූට් එකක් දාලා බලමු. අපි මේකේ තව මේ එතකොට මේකේ මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මෙයාලම දීලා තියෙනවා මේ වීඩියෝ එක ෂූට් වෙනකොට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් යන්න. එතකොට මේ ෂොට් එක එනේබල් කරගන්න මෙන්න මෙතන මේ තියෙන ට්‍රිගර් කී එක මේක තුන් පාරක් එකපාර බලන්න. මේ රූපවම තමයි මේ ෂූට් එක යන්නේ. ඔන්න බලන්න. ඔන්න මම දැන් තුන් පාරක් මේක ඔබනවා. අපි මේක මේ ට්‍රිගර් කී එක තුන් පාරක් ප්‍රෙස් කරන්න ඕන. දැන් ෂූට් එක ස්ටාර්ට් වෙනවා. මේක තප්පර 14ක් තමයි වීඩියෝ වෙන්නේ. මේ ෂොට් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක මම වීඩියෝ එකක් වලට මේක මේ ඔරිජිනල් වීඩියෝ එක මම ෆුල් වීඩියෝ ෆුල් ස්ක්‍රීන් දාලා ෂූට් කරන එක කැමරාවෙන් ෂූට් කරන එක මම වෙනම සයිඩ් එකකට දාලා ඒක වීඩියෝ සම්පූර්ණ ෂූට් කරලා ඉවරනට පස්සේ සින්තසිස් කියන එක ක්ලික් කරන්න
මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මෙයාලම දීලා තියෙනවා. දැන් මේ වීඩියෝ එක තමයි පේන්නේ. එතකොට මේක සේව් දෙන්න පුළුවන්. මේක ඔයාලට මේ ටෙම්ප්ලේට්ස් තියෙනවා වෙනම ගන්න. මෙතන ටෙම්ප්ලේට් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති පේනවද දන්නේ නැහැ. අවුව නිසා පොඩ්ඩක් පේන්නේ නැතුව ඇති. කොහොමද මෙතන ටෙම්ප්ලේට් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා ටෙම්ප්ලේට්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි එතකොට අපි රිවිව් එක සහ අන්බොක්සින් එකේ වැඩ ටික ඉවරයි. එතකොට අපි බලමු මේක හරියට ආරක්ෂිතව කොහොමද මේ ස්ටැබිලයිසර් එක ආපහු අපිට ට්‍රැවල් කරන්න පුළුවන් විදිහට හදාගන්න කියලා. එතකොට මේක ඉස්සෙල්ලාම අපි කරන්න ඕන අපේ ඩිවයිස් එක රිමූව් කරගන්න ඕන. රිමූව් කරගන්න කලින් පවර් ඔෆ් කරගන්න මෙතනින්. එතකොට ඩිවයිස් එක මෙන්න මේ විදිහට එනවා. මේකේදී වඩ පුළුවන් මෙන්න මේ විදිහට ඩිවයිස් එක රිමූව් කරගන්න. ඊට පස්සේ මේකේ ඔයාලට පේනවා ඇති මේ එන්න මෙතන පොඩි ලොක් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ලොක් මාක් එක තියෙනවනේ. ඉස්සෙල්ලාම අපි ලොක් කරන්න ඕනේ මෙන්න මෙතන. අපි ඉස්සෙල්ලාම මෙතන දිගාරින්න ගත්තේ මෙතන ඉන්නේ 1 2 3නේ. දැන් මෙතන 3 2 1 විදියට තමයි මේක වැක් කරගන්න ඕන. එතකොට මෙතනදී මෙතනින් මේක අල්ලගන්න. يعني මෙතනත් මෝටර එකක් තියෙනවනේ. මේකෙන් අල්ලගෙන මෙහෙම ලොක් කරන්න. ඊට පස්සේ මේක මෙහෙම අරගෙන මෙතන තියෙන ලොක් එකක් නේ. මෙතනින් මේක ආයේ මෙහෙම ලොක් කරන්න. ඊට පස්සේ මෙතනින් මේක බුරුල් කරලා මේ පැත්තට නමලා මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවද කට්ටයක්. මෙන්න මේ කට්ටෙට මෙන්න මෙතන මේ තියෙන කට්ටේ සෙට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා මෙන්න මෙතන මේ තියෙන කට්ටෙට මේ කට්ටේ මොනව ලොක් කරගන්න ඕන. අපි ආයි දිගාරිනකොට මෙන්න මේ විදිහට තමයි දිගාරින්නේ. මොන විදිහට සද්ද එනකොට ලොක් වෙනකොට. ඊට පස්සේ අපිට පුළුවන් මේක කැමති විදිහට ට්‍රැවල් කරගන්න. දැන් අතන මෙතන ලොක් වෙලා තියෙන නිසා මේ මෝටර වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක ලොක් නොවුනොත් තමයි මේ මෝටර වලට හානියක් වෙන්නේ. දැන් අපිට මේක මේ විදිහට ගෙනියන්න පුළුවන්. සාක්කුවක උනත් දාගෙන යන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණ අපේ ඩිවයිස් එක ගැන එහෙම නැත්නම් මේ Tokugi M01 ස්ටැබිලයිසර් එක ගැන විස්තර කතා කරා. ඒක ඇප් එකේ ඇතුලේ කොහොමද විස්තර වෙන්නේ කියලා කතා කරා. එතකොට මම හිතනවා ඔයාලට මේ අන්බොක්සින් රිවිව් එක ක්වික් රිවිව් එකක් මේකෙන් ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති මේ Tokugi M01 ස්ටැබිලයිසර් එක ගැන. ඇත්තට මේක මේ ප්‍රයිස් එකට ගොඩක් වටිනවා. මොකද මේකේ තියෙන මේ ඔප්ෂන් එක. ඒ කියන්නේ මේ ඔප්ෂන් ටික ඔයාලා දැන් දන්නවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ ඩිවයිස් එක ගත්තොත් මේකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකේ. channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේ වගේ devices අලුතෙන්ම ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන් ඒකේ review එක සහ unboxing එක. ඉතින් අපි තවත් review එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.